මගේ නම ශ්‍රියානි වයස 52යි මං ආවේ ගල්කිස්සේ ඉඳන් ඇත්තටම අපි කාලයක් යනකොට අපේ තරුණ ස්වභාවය වේ කියලා ඊට පස්සේ තරුණකම නැති වෙලා යනවා. ඉතින් අපේ ගෙදර දේවල් වැඩ කටයුතු දරුවන්ගේ වැඩ කටයුතු මේ කරනකොට අපේ රූපය ගැන අපි සැලකිල්ලක් දක්වන්නේ නැති වෙන. ඒකෙන් වෙන්නේ අපිටම අවාසයක්. ඉතින් අපේ මහත්තුරු ඊට පස්සේ අපි වයසයි ගිහිල්ලා කළු වෙලා මහත් වෙලා ඒ වගේ දේවල් කියනවා. ඉතින් ඒකෙන් අපි හිත රිදවීම වෙනවා. ඊට පස්සේ යාලා වෙන කාන්තාවන්ට ආකර්ෂණය වෙනවා. ඉතින් ඒ අත්දැකීම් වලට මුහුණ දුන්න කෙනෙක් තමයි මම. ඉතින් මම ගොඩාක් කල්පනා කළා. ඉතින් ඇත්තටම මට මම මගේ රූපය ගැන පොඩ්ඩක් සැලකිල්ලක් දක්වන්න ඕනේ කියලා මම සල්ලි හොයාගෙන ඊට පස්සේ මම මගේ රූපේ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න මම එක තැන් වලට මං ගියා. ඉතින් ඒ ගිය තැන් වලින් මගේ සල්ලි නාස්ති වුණ එකවත් මට ප්‍රතිඵලයක් ලැබුණෙත් නෑ හරියකට. එහෙම ඉඳලා තමයි මගේ යාළුවෙක් කිව්වේ මේ ડોක්ටර් නුවන් ගැන ඉංග්‍රීසි එකේ මේ හොඳට යා ට්‍රීට්මන්ට් කළා. ඇත්තට යාගේ ලස්සන රූපයක් යාට ඇවිල්ලා තියෙනවා. මූණ හරිම පැහැපත් හරිම පෙනුමක් තියෙන. යා ගොඩක් තරුණ පාටක් අවුරුදු 10කින් විතර තරුණ පාටක් ඇවිල්ලා තිබුණා. ඉතින් ඇත්තටම මට ඊට පස්සේ යා මාව මෙතනට යොමු කරා. ඉතින් මම ડોක්ටර් ළඟට ඇවිල්ලා දැන් අවුරුද්දක් විතර වගේ වෙනවා. ඉතින් මේ ට්‍රීට්මන්ට්ස් මං අරගෙන දැන් මම යථා තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් මහත්තයා කියනවා වෙනදට වඩා දැන් ටිකක් පෙනුම ඇවිල්ලා හැම කියලා. ඉතින් මං අද ડોක්ටර් ස්තුති කරන්න ආවේ මගේ පෞල් ජීවිතේත් රැක ගන්න. ડોක්ටර් මට ලොකු උදව්වක් කරේ. ඒක ලොකු පිනක් වගේ. ඉතින් ඇත්තටම මං ගොඩක් ස්තුතියි ડોක්ටර් නුවන්ට මේ තත්ත්වයට මට මගේ නැවත අවුරුදු 10ක විතර තරුණ පෙනුමක් ලබා ගන්න මට ඉඩ සලස්වා දුන්න. අනිතික සාධාරණ මුදලකට ડોක්ටර් කාරුණික භාවයෙන් ඒ හැමදේම මට ඉෂ්ට කළ දුන්නා. මට ගොඩක් සතුටුයි ඇත්තටම මගේ පෞල් ජීවිතය රැක ගන්න මට පුළුවන් වුණ එකට. ස්තුතියි.